අද වෙනකොට ලෝකයක් කතා කරන ප්‍රබල රටක් විදිහට ඇමරිකාව පත් වෙලා තියෙනවා. ඒත් මීට අවුරුදු 400කට 300කට කලින් ඇමරිකාව කියන රටක්වත් ලෝක සිතියමක තිබුණේ නැහැ. ලෝකයේ දියුණුම රට, ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාවා. එහෙමත් නැත්නම් ලෝකයේ පොලිස්කාරයා. ඔබ ඇමරිකාව හඳුන්වන්නේ කොහොම වුණත් මේ මහා අධිරාජ්‍ය ගොඩ නැගුණේ ලේ කඳුළු සහ ලෝකයේ මොහොල්ලපු රහස් කුමන්ත්‍රණ මත කිව්වොත් ඔයා ඒක පිළිගන්නවා. කොලම්බස්ගේ අහපු පැමිණීමේ ඉඳන් වර්තමානයේ වෙනකන් ඇමරිකාව ලෝකයට පෙන්නපු රූපයට පිටුපසින් තියෙන සැබෑ අඳුරු කතාව ඔබ දන්නවද? අද අපි හෙළි කරන්නේ ඇමරිකානු ඉතිහාසයේ සැඟවුණු පිටු කිහිපයක් ගැන. එහෙනම් සැඳිලා ඉන්න වලව්වත් එක්ක වලව්ව ක්‍රිස්තු වර්ෂ 1492 දී කොලම්බස් ඇමරිකාවට ගොඩ බහිනකොට ඒක නිකම්ම හිස් භූමියක් නෙමෙයි. මේ අතීත ඇමරිකාව තුළ අතිශය දියුණු සොබාදහම සමග බැඳුණු සංස්කෘතියන් තිබුණා. නමුත් යුරෝපීයන්ට අවශ්‍ය වුණේ මේ සංස්කෘතියන් නෙමෙයි. මේ සංස්කෘතියන් වල මුල් හිමිකරුවන්ගේ චර්තරන් සහ ඉඩ. ඒ වුණත් ඉතිහාසයේ සඳහන් නොවන භයානකම කරුණ තමයි මේ සුදු ජාතිකයන් විසින් ස්වදේශිකයන්ව විනාශ කරන්න වසූරිය රෝගය සහිත පොරෝන තෑගි ලෙස ලබා දුන්නා. මේක තමයි ලෝකයේ පළමු ජීව විද්‍යාත්මක ප්‍රහාරය. මිලියන ගණනකගේ මලකඳන් මත ඇමරිකානු සිහිනය ගොඩ නැගුණා. ක්‍රිස්තු වර්ෂ 1776 දී බ්‍රිතාන්‍යයේ නිදහස දිනා ගැනීම පිටුපස හිටියේ සාමාන්‍ය ඇමරිකානු මිනිස්සු විතරක්ම නෙමෙයි. ඇමරිකාවේ ආරම්භක පියවරුන් බොහෝමයක් ෆ්‍රීමේසන් වැනි රහස් කල්ලිවල සමාජිකයන්. මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක බලන හැමෝම ඩොලර් නෝට්ටුව දැකලා ඇති කියලා. ඔයාලා හරියටම ඩොලර් නෝට්ටුව දිහා බැලුවොත් මේ ඩොලර් නෝට්ටුවේ තියෙන පිරමීඩ සහ ගුප්ත සංකේත වලින් කියවෙන්නේ ඔවුන්ට මේ රට ගැන තිබුණු රහසිගත සැලසුම්. වොෂින්ටන් නගරය පවා නිර්මාණය කරලා තියෙන්නේ යම්කිසි අద్භූත ජ්‍යාමිතික රටාවකට අනුව. ඇමරිකාව ලෝක බලවතා වුණේ කොහොමද? ඇත්තටම ඇමරිකාව ලෝක බලවතා වෙන්නේ ලෝක යුද්ධ දෙකෙන් පස්සේ. ක්‍රිස්තු වර්ෂ 1941 දී පර්ල් වරාය ප්‍රහාරයට ඇමරිකාව හිතාමතාම ඉඩ දුන් බවට අදටත් සැකයක් පවතිනවා. මේ යුද්ධයේ අවසානයේදී ඔවුන් රහසිගත මෙහෙයුමක් දියත් කළා. ඒ තමයි ඔපරේෂන් පේපර්ක්ලිප්. නාසි ජර්මනියේ දක්ෂතම විද්‍යාඥයන්ව රහසින් ඇමරිකාවට ගෙන්වාගත් ඔවුන් ඒ නාසි මොළ පාවිච්චි කරලා ලෝකයේ බලවත්ම න්‍යෂ්ටික සහ අභ්‍යවකාශ තාක්ෂණය ගොඩනැගුවා. ක්‍රිස්තු වර්ෂ 1963 නොවැම්බර් 22 වෙනිදා කියන්නේ ඇමරිකානු ඉතිහාසයේ තවත් එක් අඳුරු පැතිකඩක් පෙන්වන දිනයක්. ඒ තමයි ජනාධිපති ජෝන් එෆ් කෙනඩිව ඝාතනය කිරීම. CIA ආයතනය විසිරවා හැරීමට සහ යුද්ධය නතර කිරීමට උත්සාහ කළ නිසා ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිතුමාට එරෙහිව ඇමරිකාවේම යම් කිසි කුමන්ත්‍රණයක් සිදු වුණාද? ඇමරිකාවේම මේ නොපෙනෙන රාජ්‍ය කුමන්ත්‍රණ සාක්ෂිකරුවන් අභිලාෂ ලෙස මිය යාම සහ එක මුණ්ඩයක් ශරීර දෙකක් කරහා ගමන් කිරීම වැනි මැජික් කතා නිසා මේ ඝාතනය අදටත් ලෝකයේ විසඳාගත නොහැකි ලොකුම අභිලාෂයක් ලෙස පවතිනවා. 2001 සැප්තැම්බර් 11 මේ ප්‍රහාරය මගින් ඇමරිකාවට ලෝකයේ ඕනෑම තැනකට ඇඟිලි ගැසීමට බලපත්‍රයක් ලබා දුන්න බවට ඔබ විශ්වාස කරනවාද? ඒ තමයි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය. මේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය නමින් ඔවුන් තෙල් සම්පත ඇති රටවල් ආක්‍රමණය කරනවා. ඒ වගේම MK අල්ට්‍රා වැනි රහස් ව්‍යාපෘති හරහා මිනිස් මනස පාලනය කිරීමටත් අන්තර්ජාලය හරහා මුළු ලෝකයම නිරීක්ෂණය කිරීමටත් ඔවුන්ට හැකි වෙනවා. අද වෙනකොට ඇත්තටම ඇමරිකාව ලෝකය පාලනය කරන්නේ තුවක්කු වෙන්නන් නෙමෙයි. ඔබේ අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකථනය සහ ඩොලරය හරහා රහස් බලවේග මත ගොඩ නැගුණු මේ මහා අධිරාජ්‍ය චීනයේ නැගීම සහ අභ්‍යන්තර ගැටලු හමුවේ බිඳ වැටෙන්නට පටන් අරන්ද ලෝකයේ ප්‍රබල පෙළේ අධිරාජ්‍යයන් කාලයක් එක්කම විනාශ වෙලා ගියා. අපිට ඉතිහාසය මගින් සාක්ෂි දෙනවා ඕනෑම අධිරාජ්‍යයකට අවසානයක් තියෙන බව. ඇමරිකාවේ ඊළඟ පරිච්ඡේදය ඇත්තටම මොකක් වෙයිද? ලෝක බලවතාගේ අභිරහස් ගමන මෙතනින් නතර වෙයිද? වර්තමානයේ ඇමරිකාවේ ක්‍රියාකලාපයේ අනුව ඇමරිකාවේ අනාගතය පිළිබඳව ඔබේ අදහස කමෙන්ට් කරන්න.